Good morning ළමයි. අද පේපර් සෙන්ටර් එකට යන්න තියෙනවා. ඒ ගමන් මගේ වැඩ වගේකුත් තියෙනවා කරගන්න. ඉතින් මං හිතුවා අද මුලින්ම පුංචි vlog එකකින් මගේ channel එක start කරත් හොඳයි කියලා. මුලින්ම කියන්න ඕනේ ඉතින් මේ වීඩියෝ එකේ නම් අඩුපාඩු ගොඩයි. මං edit කරද්දි තේරුණා මට record කරද්දිම හරියට record වෙලත් නෑ. පොඩි video clips තමයි තියෙන්නේ. මුලින්ම මම මේක අප්ලෝඩ් කරනවද නැද්ද කියලා හිතලා මම හිතුවා නෑ මම මේක අප්ලෝඩ් කරනවා. මට පස්සේ කාලෙකදී බලද්දි මේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක කියලා මට පස්සේ බලන්න පුළුවන් නේ. පේපරේ වැඩ ඉවර වෙලා දැන් ඉතින් යන්නේ මගේ වැඩ ටික කරගන්න. මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි මට තේරෙන්නේ මම පොඩ්ඩක් ඇවිදින වේගෙ පොඩ්ඩක් වැඩි වගේ. හරියට රෙකෝඩ් වෙලත් නෑනේ. දුවලා ඇවිල්ලා තියෙන්නේ මේකට තමයි අයිස්ක්‍රීම් ගන්න. ආවට මොකද රෙකෝඩ් කරන එක නම් මට එපා වෙලා හිටියේ ඇත්තමයි. මට රෙකෝඩ් කරන එක නවත්තලා අරක කන්න හිතුනේ. පුදුම ලැජ්ජාවක් නේ තියෙන්නේ මොනවත් කරගන්න බෑ. කොහොම හරි මම ෂේප් එකේ ඔය ෆෝන් එක ටික උඩට ගත්තා කොහොම හරි. මම මේක මෙච්චර අවුලෙන් කරන්නේ ඇයි දන්නවද රෙකෝඩ් කරන එක? එතන කැෂියර් එකේ හිටපු අය මන් දිහා පොළොගෙනම හිටියා හරිද? සමහර තැන්වල අර මට බයත් හිතෙන සමහර තැන්වල එහෙම රෙකෝඩ් කරන්න දෙන්නෙත් නෑනේ. මෙන්න මේ අයිස්ක්‍රීම් එක තමයි දාවේ කෑවේ. දැන් නම් මතක නෑ. ඊළඟට මම යන්නේ මගේ කණ්ණාඩි දෙක ගන්න. ඉස්සර වගේ නෙමෙයි දැන් එක දිගට ළඟ බලන්න ටිකක් අමාරුයි. ඇස් දෙකට අමාරුයි. ඉතින් ඒ හින්දා තමයි මේ කණ්ණාඩි දෙක ගන්න බැලුවේ. මං කණ්ණාඩි දෙක ගන්න ආවේ මෙන්න මේ විමල සූරිය එකට. මෙන්න මේකට. මේකට ඇවිල්ලා පැයක් වගේ ඇතුළත අපිට හදලා දෙනවා අපි පේමන්ට් එක කරාට පස්සේ. මම පැයක් කිව්වට ඉතින් පැයට වඩා චුට්ටක් වෙලා යනවා. අයියෝ මට මිර එකක් පේන්න බෑ. මං ඊළඟට ආවේ මගේ අයිබ්‍රෝස් හදාගන්න. එතන නම් වීඩියෝ කරගත්තේ නැහැ මොනවත්ම. මෙතන වැඩේ ඉවර කරගෙන මං ගියා මෙන්න මේ ලයිබ්‍රරියට. ඉතින් පොතක් කියුවා. ඒක නිව් අරයිවල්ස් එකට ඇවිල්ලා තිබ්බ අලුත් පොතක්. ලස්සනයි. ඔක්කොම නම් කියව ගන්න බැරි වුණා. ආයි ගියාම බලන්න. ඊට පස්සේ මං ගෙදර යන්න ලෑස්තිලා ගියා පොඩි ළමයිගේ පොත් තියෙන පැත්තට. එතන තියෙනවා මාරම ලස්සන පොත්. හැබැයි අනේ මං කියවන්න ගත්තට ඒව කියවන්න දෙන්නේ නැහැ කිව්වා අපිට. හරි දැන් ඉතින් දෙන්නේ ගෙදර යන්න. ඉතින් අද වීඩියෝ එක හොඳද ළමයි? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අද වීඩියෝ එක කොහොමද මගේ පළවෙනි වීඩියෝ එක කියලා. අනිවාර්යෙන් ඉතින් මේක අඩුපාඩු ගොඩයි. හැබැයි ඉස්සරහට මේ වගේ වීඩියෝ නෙමෙයි. හොඳ ප්‍රොඩක්ටිව් වීඩියෝස් ඒ කියන්නේ ඔය ස්ටඩි ප්ලෑන්ස් එතකොට ඔය තව යාළුවොත් එක්ක යන ට්‍රිප් ඩේ අවුට්ස් එහෙම. තව දැන් කැම්පස් යන්න ගත්තට පස්සේ මට පුළුවන් එහි ෆැකල්ටිස් වෙන දේවල් එහෙම ව්ලොග්ස් විදියට අරගෙන එන්න. එතකන් ඉතින් channel එකත් එක්ක දිගටම ඉන්න ඕනේ හරිද? මට මේ වීඩියෝ එක එඩිට් කරද්දි තේරුණේ ඇත්තටම YouTube එකේ ලස්සන වීඩියෝස් දාලා තියෙනවා. හැබැයි අපි ඒව බලනවා විතරනේ. ඒව ලස්සනට අපිට අරන් ඉන්න යාළ මාර මහන්සියක් වෙනවා. නිකම්ම හිතන්නකෝ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන විදිය. කට්ටිය ඉන්න තැනකට ගිහිල්ලා එහෙම රෙකෝඩ් කරන්න පුළුවන් වෙන්නේ මේ හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නේද? ඊළඟට ඉතින් මම තාත්තේ මෙන්න මේ කඩේට ගිහින් මොන හරි කාලා chat එකක් දාලා ගෙදර ගියා. ඔන්න ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අමතක කමෙන්ට් එකක් දාන්න.